ගත්තා. ගෝ 88.46. ගෝ නෙමෙයි උට කම් කියපන්. මෙච්චරලා බලක් හිටියනේ ඔක වැටෙනකම්. ඔයාට ඔඩ්ඩිද ගෝ කිව්වේ මේකේ නම්බර් GO ගෝ. මේක කිව්වේ. ඕකේ සුපිරි. ඒ බෙවියා පොඩි ගේස්ස. මෙමු රිවර්ස් එකට යන්නේ මේ. නෑ හරියන්නේ. ඔය රිවර්ස් එකට අර හරවගත්ත දැන් වෙන්නේ කෙලින් ඔය කෙලින් යනවා පාර දිගේ කළු පාටින් ඔය පේන්නේ ඔය ඔයි තව බෝතලයක් හම්බුණා. ඕකත් ගැව්වොත් අනිවාර්යෙන් අරකට ගන්න වෙන්නේ අපි වැටේ. මෙයාට ඔඩ්ඩි තමුසේ වෙන්න මේ රෝයි. මේ පොඩි අවුලක් තියෙනවා හැබැයි. අයියෝ බයිටෝන් නෑ ඕයි. ඔන්නෝන් කඩලා ගන්නවා. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි ඈ. බයිට් කාලා අරක්කු බිව මිනිස්සුද යකෝ අපි. ඒකනේ මෙයාට තියෙන්නේ අර ප්‍රශ්නේ. මේක ගැව්වොත් අපිට අරක ගන්න වෙන්නේ නෑ. පුෂ් යන්න වෙන්නේ නෑ. මේක ගැව්වොත් වැටෙනවා. ඒකයි මෙයා කියන්නේ. නේද? ඔයාලා දෙන්නට මම කියන එක තේරෙන්නේ නැද්ද? බෝතලේ තිබ්බට මේක හිස් බඩු නෑ. බඩු නැත්තම් මොන ලබ්බටදෝයි බෝධලයක් තියනවා කිව්වේ. අරක්කුත් එක්ක විහිළු කරන්න තියාගන්න එපා හොඳේ. මේක මගේ කලෙක්ෂන් එකට ඕයි. මං තමුසල දෙන්නට කිව්වේ බෝතලයක් තියනවා කියලානේ. කෙලගන්න එපා සහෝදරනි බීලා කෙලගන්න ඉන්නේ. දැන් අපිට කලබල වෙන්න දෙයක් නෑ. අපි ගානෝනේ පුෂ් කොන්නට නෑ සී නැති වෙන්න. ඔයා පික්නි එක බලන්න මොකක්ද කියන්නේ අයියෝ. තවුසගේ ඇදින්නා මම ඒකත් තමසගෙන හොඳේ. බඩු ළඟ එනවා ළඟ එනවා. මලක සුවඳසේ වුන් ජීවිතේ පිළිගමු අපි. මේ අපි කියලා කියලා දැනගන්න හොඳ නෑ. අපි සීරුවෙන් ඉමු වැදගත් විදියට. හද සිනාරේ දෙතුරාරේ මහිම කියමු සම්මුරු. අයියලා නේද පික්නි එකක් දෙන්න දැන්. නගින්න අයියේ එලකිරි වගේ ගිහින් දාන්නම්. නගින් බෑ බෑ. මොකක්ද අයියේ කිව්වේ? බෑමයි යකෝ එළියට ඇයි උඹට හුන්නේ නැද්ද? අනේ අයියේ මං කොල්ල කන්න එපා අයියා දවසට රැඳිට පළවෙනි හයර එක අයියේ. අනේ මේ මන් ළමයි තුන් දෙනෙක්ින් නම්බ කෙනෙක් අයියේ. අනේ මං කොල්ල කන්න එපා. අයියෝ තාරිය ඉක්මනට යම් පරක් වෙනවා මං එයා. කට මට කියලා වෙඩි ගන්න නැතුව දැකම පර වීල් එකට. අවසි කියලා වෙනසක් නැතේ දුකයි සැපයි රහයි මාවතේ. අවසි කියලා වෙනසක් නැතේ දුකයි සැපයි රහයි මාවතේ. රෝද තුනේ යහනේ කතෙහි නමානේ ත්‍රිවිලර් එක අපේ වාහනේ. අනේ අයියා මරන්න නැගෙන යන කායේ මේ යාකතර ගියා. ඒක මේ අවුරුද්ද සම්බන්ධ පටන් ගත්ත විතරයි අයියේ. අයියෝ අරගෙන මේ යාකතර ගියන්නේ මිනිහට අයියේ. අනේ යාගේ සම්බන්ධ නවත්තන්න නැහැ. ඔයි කෑවේ අත්පා ඔයි මරන්නේ නැහැ. කටවා පොට්ටක් ඉද්දෝයි. මරන්නේ විහිළුවක් කරේ. මොනරාගති කාලේ සුරලෝකේ සතනාලා මොනරාගති කාලේ කරමාලේ අපවේලා. මොනරාගති කාලේ සුරලෝකේ සතනාලා මොනරාගති කාලේ කරමාලේ අපවේලා. ඉනිගඩි දීලා උඩගඩි දීලා අපි නෑ කුරු ගන්නේ. ඉලිපණි වාගේ අපි මඩරකේ ඉන්නේ. දෙලුයි පොලි කාලා හරි ටර්න් එකට යන්නේ. පොලිස් පතා කොටා පන්දිම වංගුව කලින් වැලි ජෑව්. කොහොමද මගේ ඩ්‍රයිවිං? I really that බුදු සරණයි. Thank you. welcome. ඒ උඹලා මු ඇතුළේ යමුට මොකද්ද කරේ? මු ප්‍රෙග්නන්ට් බං ඉදන්නේ වමෙන් දාන්න. ඒව මට වලින් ටීවී එක ඇතුලේ උට මොකක් හරි කරාද?
එහෙම ලොකු මීටරයක් කියලා තිබ්බේ නෑ ඔය බීලා නේදී. දන්නේ. ඔය ගාන කීයද කියන්නේ මට? 350 දෙන්න. 350. හරි. 500ක්වත් ගන්න ඕනේ නැත්තම් වැඩන්නේ අපි පරිස්සමට එක්කන් ආවා. මේ ඩ්‍රයිවිං ඈ ඔයාගේ සුපර් කොල්ලෙක් ඔය 500 තියාගන්න සදයක් ඉතුරු එපා. පරිස්සමට ඉක්මනට යන්න. Thank you පරිස්සම අපි ගෙනත්තම උස්සලා යන්න. තල්ලුවක්. සුපිරිය. බෙස්ට්. පුෂ් අද නම් මේ මුකුත් කරන්න බෑ මචං. දන්නවනේ අපේ මල්ලිනෝ ගමේ ඉඳන්. ඌ ඇවිල්ලා ගිනි තිබ්බොත් මං ගමෙත් ගිහින් ඉවරයි බා. උඹලා වෙන තැනකට කියලා ගාගෙන ඉන්නකෝ. අද මේ බෑ. අයියෝ හැමදාම දෙපාරකට දාතල වැඩි කරන්න එපා. ඔය හැමදාම ආතල් දාන්න ළඟට දැන් අද විතරක් දෙන්නේ නැති. තවුසික මල්ලියනේ ඉන්න. තවුසික මල්ලියෙන්න කලින් ගා යන්නම් ඔයි. ඉස්සුද බා උඹලා කිව්වට මල්ලියෙන්න කලින් ගන්න බෑ. දැන් මල්ලි නම් එනවත් ඇති බා. අනික බඩු කොහම බඩු නෑ මල්ලක නෑ බඩු. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඊයරෑ පොඩ්ඩක් ඉතුරුනානේ. ඒක මං උදේ ගාලා ඉවරයක් කරා බං. ගෙවල් අස්පස් කරලා දාලා මල්ලියෙන්න කලින් චිල්ලේ ඉන්න බෑ. ඊයේම කිව්වනම් මං අරන් එනවනේ ඔයි. අපේ පිටට ගහන්න ආවේ නෑ. මං අරන් එන්න හිටපන්. අජු සුපිරි. ඔයාට ෂුවර්ද ඔයාට ගේන්න පුළුවන් කියලා? අනික ඔයා බීලත් ඉන්නේ. බීලාද බං මේව කරේ දවසක් බීලි වැරලා ළමයි දෙන්නෙක් ඉන්නේ ගෑණියෙක් කරන් ආවයකෝ ගෙදරට කාටවත් පේන්නේ නැති වෙන්නේ. සිරාවට? ඔව් නෑ බීලානේ. උදේ තමයි ශීයාවේ. අම්මා තමයි ෂේප් කරලා ඇරි පොඩි ළමෙන්නේ කියලා. කොහමද ළමයි දෙන්නෙක් කියන්නේ ගෑණියෙක් ගෙනාවනේ බං. ඔව් ඒ බීලානේ. ඔව් බීලානේ. කොහොමද බීලා කරපු වැඩ අපි? ඒව කරපුවට මෙව මොනවද ඔයි? විනාඩියක් දෙන්න මං අරන් එන්න. ඒ යන්නේ බා බං අද මල්ලිනෝ කොහමද අද ගන්න බෑ බං. මල්ලියනවා කියන්නේ මොඩියෙක් වෙන්න එපා. මල්ලියෙන්න කලින් වැඩේ කරලා යන්න. බූ හතර හෙලෝ ඔන්න මගේ අලුත්ම හෙලෝ ටී-ෂර්ට් එක ඔයගලන්ට දැන් ඉඳන් බයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ටී-ෂර්ට් විතරක් නෙමෙයි මේ වෙලාවේ හුඩි එකකුත් අපි ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරනවා. කළු සුදු පාට දෙකෙන් ප්‍රින්ට් වර්ග 4කින් ඔයාලට ටී-ෂර්ට් හුඩිස් ගන්න පුළුවන්. ඔයාලා දැන්ම මේ පෙන්නන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න. ඉතින් ඊටම සීමිත ඇඳුම් ප්‍රමාණයක් තියෙන්නේ. පරක්කු වෙන්න එපා. ඊළඟට යකෝ අපි මේව කරේ මුළු ගමෙන් අහලා බලපන් මං කරපු හරිය. යකෝ ගම් 7කට ගහපුගේ මම. ඒ මල්ලේ. ඇයි? මේනා. බයිනා බලන්න. බයිනා බලන්න. ඕකේ. මෙයා හොඳටම ගාලා. කවුද යකෝ වෙල කපපු එක? ඇයි මේ මංගාව ලයිටරයක් තියෙනවා. සාමාරුනේ මේ කියනද කතා කරේ? තාපඩේ වැටෙනවා. නෑ මගේ ලයිටරේ වැඩක් ගන්න බැරි වෙයි. පුළුවන්. මරුනේ මොනවද තියනවාද? තියනවා. පිදුරු. තෝ හරහට දාලා පිදුරු තෝගේ ඇඟුඩින් දාලා තෝ ගිනි තියනවා. තෝගේ අසමත් જાතියෝ මේ ලෝකේ තුරන් එනවා. තෝගේ ලයිට් එනවා වැඩක් වුණා. යකෝ බීලා මේ අහිංසක මිනිස්සුන්ට පාර යන්නේ නැහැ තෝ වගේම ඉඳා. තෝ මල්ලි වා හොඳටම බීලා වැඩි. ඔම් බීලා විනාශ වෙන්න එපා. තරුණ ජීවිතනේ. මේක ගාලා සුපිරි ෆන් එකක් ගන්න මොකොත් නැද්ද ඉතින්? ලයින් කරලා දෙන්නකෝ. සෝරි. මම ඔබ පාවිච්චි කරන්නේ මම බීලා විනාශ වෙනවා. මම බීලා විනාශ වෙන එකෙක්. මචං මොකෝ උනේ මීමෙසි මොරේ දුනද? යකඩයක්වත් නෑ ඕ යතේ මේ වෙලාවේ. අනේ මල්ලි
මේ මස්පර මගුලන්නේ නෙමෙයි මල්ලි. මට හොඳ නෙමෙයි එක ගෝයි. මොනාරි දෙනවකෝ. මට ඉන්න බෑ බං. හරි අමාරුයි බං. මේ මංගා ඕව නෑ ඕයි. මං ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ. තවුරේ සික් එක නැති වෙන දැනට මංගා බීර් දෙයක් තියෙනවා. බීර් දෙයක් දෙන්නද? බීඩි ගාලා හරියන්නේ නෑ අයියේ. ඔයා දන්නවනේ මේක ඇතුළම තියෙන වේදනාව. අනේ මොනාරි මට කියන්න දෙන්න. මොනාරි පොඩි දෙයක් කරි ගමන්නේ. නැටම සතුටු වෙන්න පුළුවන් නේ. අයියෝ වදේ ඕයි තමුසෙන් මට ආපු ගමන යන්නත් නෑ. මේ ජොයින්ට් එකක් ගාමුද? නියමයි මල්ලි. ජොයින්ට් ගාමු ජොයින්ට් එක. ඔයා ගෝ බඩු තියනවද? අරන් ඉන්න මල්ලි. ඔතලා කරලා ගමු. ගාලා අරන් ඉන්න මල්ලි. ඔව් ඉන්නෝයි මාත්‍යා බඩු පොඩ්ඩක් ලයින් කරගන්න තමයි. දැන් තමුසේ මෙතන දාලා යන්නත් බෑනේ. අපි මෙතනට බඩු ගෙන්න ගමු. මට විනාඩියක් දෙන්න මේ. හෙලෝ අයියේ. හෙලෝ ඔයාට තිරුවන් මට තුනුරුවන්. මා අඳුරගන්න පුළුවන්ද? කටහඬෙන් අඳුරගන්න තෝ ජෝතිපාල දෙයක්ෝ නම කියපන්. ඔයාට මාව අඳුරගන්න බෑනේ. ඔයාලා මේ මුළු ගමේම බිස්නස් සල්ලලා දුන්න මාව අඳුරගන්න බෑ. මල්ලි මේ මට කියලා සුද්ධ සිංහලෙන් අහගන්න නැතුව උඹේ නම කියපන්. මට තව වැඩ තියෙනවා. අයියේ මයි එහාන් අම්මට එහාන් මල්ලි. තමුසනේ ওই මේ තමුසේ දන්නවනේ ওই ඉතින් මේ සබ්ජෙක්ට් එකේ අපි නම්බර් සේව් කරන්නේ නැහැ කියලා. දැනුත් මේ ඇතුළට ගිහිල්ලා පැකට් එකක් ගහන්න හැදුවේ සුද්දා. මේ මං හොඳටම වැදිලා ඉන්නේ. මට වගේ උදව්වක් ඕනේ. අවුලක් නැහැ බලන්න කියනවා බලන්න මොකද්ද තමුසේට කරලා දෙන්න ඕනි. මට පින් කෑල්ලක් ගෙනත් දෙන්න පුළුවන්ද මං ඉන්න තැනට? අයියෝ සුද්දා තමුසේ දන්නවනේ ඉතින් ওই මං තැන් වලට බඩු අරන් යන්නේ නැහැ කියලා. ඔයාට මං වෙනුවෙන් බැයිද? ඔයාට මෙච්චර ගමේම බිස්නස් සල්ලලා දුන්න මං වෙනුවෙන් ওই ජොයින්ට් කෑල්ල ගෙනත් දෙන්න බැරිද? අයියෝ තමුසේට බෑ කියන්නත් බෑ ওই උනාට තමුසේම පුරුද්දකට තියාගන්න එපා. තමුසේ කොහෙද ඉන්නේ කියනවෝ. අපේ මෙතන ගල් බොක්කෝ තියෙන්නේ. ගල් බොක්කෝ ගාව ඉන්නේ. වෙල ගල් බොක්කොත් එක තියෙන වෙල. හරි මන් දැන් එනවා. හැබැයි තමුසේ ඕන්නේ කාන්සල් කරන හොඳේ දන්නවනේ මට වැඩි එළියට බහැලා ඉන්න බෑ. දන්නවනේ ඉතින් මගේ තත්ත්වය ගැන. ඔයා කොල්ලයක් දාන්නකෝ. මම ඉන්නවා මෙතන ඔයනකන්. හරි සුද්ද මන් දැන් එනවා. එහෙනම් ඔයාට තෙරුවන් මට තුන්රුවන්. යෝ ගයිස් ඔන්න අද ආවේ 1x සයිට් එක ගැන කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේක මොකද්ද වෙන්නේ කියලා. සජීවී තරගයක් අතරතුර ලන්සුවක් තියෙන මුදල් ත්‍යාග ජයග්‍රහණය කරන්න තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව. මොන කණ්ඩායම දිනයිද? කවුරු 6ක් ගායිද? 4ක් ගායිද වගේ දේවල් අනුමානය කරලා මුදල් ත්‍යාග ජයග්‍රහණය කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ පුංචි දෙයයි. my comment section එකේ තියෙන link එකෙන් ගිහලා register වෙද්දි මෙන්න මේ promo code එක use කරොත් ඔයාලට වටිනා වට්ටම් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ගිහින් එන්න bye bye. හෙලෝ මේ තමුසේ කොහෙද ඉන්නේ? මම මේ වෙලපාර හැමදාම බැලුවානේ තමුසේ නෑනේ ඔය. ඈ වෙල කෙරෝලේ ඉඳපන්කෝ මම බලන්න එන්න. මේ තමුසේ කොහෙද ඉන්නේ? මම මේ වෙල කෙරෝලටත් ඇවිල්ලා නේ ඉන්නේ. තමුසේට මම සිල්ලමත් දෝයි. මේ බිම බලනවා. බිම ඕ බලනවා කොයි තමුසේ බින්න දීලා මාර වද යන්නේ දෙන්නේ බලනවා වැඩ කීයක් පාඩුද කියලා බිස්නස් කීයක් අවුල්ද ඔයි. ඔයාගේ ඔය පාඩුව වගේද? ඔයාට මේ මුළු ගමේම කොච්චර බිස්නස් සෙට් කරලා දීලා තියෙනවද මම? මචං මේ ඉන්නේ අපේ මුළු ඒරියා එකටම මුළු ගමටම බඩු බෙදෙන ගංජා මුදලාලි. අද වෙනකම් මෙයාව යකෝ උඹ දන්නවද ඇමතිවරු කීයක් මෙයාගෙන් බඩු ගන්නවද කියලා? අද වෙනකම් පොලිසියට තියා නාවික හමුදාවටවත් බැරි වුණා මෙයාව අල්ලගන්න. යකෝ මගේ වචනෙට ආවේ. thank you අයියේ. උඹටත් බලා ගන්න පුළුවන් අද විතරයි. බලා ගනින්. ඒවැම් වැඩක් නැහැ. බඩු ටික ඉක්මනට ගන්න මොකද අර වැඩ ගොඩ ගහිලා බඩු ගොඩක් දෙන්න තියෙනවා. ඉක්මනට ගන්නවද මේ ටික? හරි දෙනාකෝ. මෙයා දේ ඩයල් එක. අද විතරයි බලා ගන්න. කරුණාකරලා අපිට පුස්සපන්. මයිපී දිසානායක. අයියේ යන් මල්ලි නේ පුදුසේ මම නම් අරයන් එපා පොඩ්ඩක් බිව්වට මං ඕව පාවිච්චි කරන්න. තෝ ඵලයන්. ඔගෙන් මට කොහොමත් වැඩක් නැහැ. මං හොයපු බුලට් එක මූ. yes යන් මල්ලි. මෙච්චර වෙලා අලතැම්බුවද උඹ? යකෝ මෙච්චර ඉක්මනට අපකට සතුටු වෙනවා. පොලිස් නඩුවක් කන්න ගිහිල්ලා මොලේ තියෙන ද බේරුනේ. මේ මල්ලි එනවා බං. කරන දෙයක් ඉක්මනට කරනවා. හරි ඔයි මේ සැලීටත් කතා කරමුද? අන්න ඒකට කතා කරා. මේ
ඒක නම් කරන්න එපා හොඳේ. මල්ලිත් එනවනේ බන්දේ. එපාද? බෑනේ. ඕනේ. මල්ලිත් එනවනේ. ඕ බා. මේ බබා ඔන්න තේනවලෙක් වගේ ලස්සන මහකට හිටියා. මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇටකට ටිකක් පෑදිලා. මේ අපි ගානේ සරවල් හින්දාද මන්න බබා? මට ඔයාගෙන බලයි පැතියනවා. පිස්සුදනේ ඔයාට මම මේ ඉස්සරින්දිය විදිහම තමයි. මගේ කිසි වෙනසක් වෙලා නැහැ. ඔයා බය වෙන්න එපානේ. හරිය මේ මං ඉන්නේ ලොකු ප්‍රශ්නයක බා. මොකද්ද? ලොකු ප්‍රශ්නයක්ද? පොඩි ප්‍රශ්නයක්ද? නෑ මචං චූටි ප්‍රශ්නයක් තියෙනවා. චූටි එකක් නම් විතර ප්‍රශ්න මොකක්ද කියමු. හරිය උඹ දන්නවනේ බා මගේ කෑල්ලගේ ෆෙයා එකට දැන් අවුරුදු 5ක් නේ බා. කෑල්ල වල දැන් මාසෙක විතර කලින් කිව්වා බං ඒකේ එක්ස් ඉන්නේ. ඒකේ එක්ස් එක්ක සති දෙකක විතර යාළුනාලු බා. උඹට දැන් කිව්වද? ඔව් බා කිව්වා. බලපන් ඒකේ කොච්චර අවංකද කියලා. එහෙනම් අවුලක් නෑනේ බං. බලපන් ඒකේ කොච්චර අවංක කෙල්ලෙක්ද කියලා. ඒ වගේ ආදරයක් නැති කරගන්න එපා. එතකොට මම ඒක ගැන හිතන්න ඕනේ නෑ නේද? පිස්සුද? උඹේ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. බබා මේ ඉස්සර ඔයාගේ බබ්බේ කොච්චර මස්තිද මම? හරියට නිකන් කොට්ටයක් වගේ. දැන් නිකන් වෙනුණු දරහවක් වගේ වෙලා බබා. මට ඔයාගෙන් බයයි සුදු. මට අපේ මගේ ගැන බයයි. පිස්සුදනේ ඔයාට මම මේ ඉස්සරින්දු විදිහම තමයි. කිසි වෙනසක්වත් වෙලා නැහැ මගේ. ඔයා බය වෙන්න එපානේ මං ගැන. ඒ හරිය මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා බා. ඒ පාර මොකද්ද? නෑ බා ඒ ගැර යාළු වෙලා හිටපු සති දෙකකින් එක දවසක් අපි කරුංගින්ද? පිස්සුද බං? ඒක කවදාවත් එහෙම කරන්නේ නෑ. ඒක එහෙම ගෙල්ලෙන්නේ නෙමෙයි හොඳේ. ඒක මිස. දැන් මොකද්ද එතකොට ප්‍රශ්නේ? නෑ ඒක නෙමෙයි. ඒ සති දෙකකින් ඒක එක දවසක් උත් එක පාක් එකට ගිහිල්ලා තියෙනවා බං. ඒක අවුලක් නෑ නේද? පාකිර ගියන් තින්නේ බං. රූම් ගියන් නෙමෙයි. එහෙනම් අවුලක් නෑ. ඔව් බං රූම් ගිහිල්ලා නෑ. ඒකනේ බං. එක දවසක් පාක් ගිය ගවුලක් නෑ. අනික ඉතුරු දවස් 13 මේක ගෙදරනේ බං. ඔව් කෑල්ල ගෙදර. අරු තමයි ඉතුරු දවස් 13 මේ කිලා ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඒක වැරදි නෑනේ බං. අම්මෝ මේ වදිනම් මගේ පණිනු. බබා මේ ඔයා කිව්වා වගේම අපි දෙන්න එක්මැට ප්‍රසාද බැලලා බබාව දෙන්නෙක් හදලා ඒ බබාව දෙන්නව ඉන්ටර්නැෂනල් ස්කූල් දානව නේද? මං එච්චර දේවල් කිව්වදනේ. මතක නෑනේ සුදු වැදිලානේ. මේ එක්ස්කියුස් මී ඔයා සැලී නේද? ඔව් ඇයි? රඹුක්කනලාගේ සැලී ලියෝමිනේ. ඔව් එයා තමයි. ඉතින් එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ. ඇයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙයා එක්ක අනාගතේ ප්ලෑන් කරන්නේ? අයියෝ. නේ ඔයාගේ නම මොකන්ද? ඔයාට ඒකට අමතක වුණාදනේ. මං එහාද? ඔයා බෙමින්ද නෙමෙයිද? පිස්සුදනේ. මං එහාද? අනේ ප්‍රතිමල සමාව වෙන්න. මට පොඩ්ඩක් පැන්නාන්න. අනේ මොකද ඔයා දිරට ගිහින් කියනවා. අනේ මේ ඉන්නේ මෙයා ලස්සනට බෝලට. අත ගනි මගේ ඇඟෙන් පට්ට බැල්ලි. මම බබා පලයන් පලයන්. මේ අද පණ්ඩකට ඉන්නේ පයින් නැතුව තියෙයිද බං? උකි ගෑණි වෙන එකෙක් එක්ක අනාගත ඉවරෙන් කරද්දි. මගේ තරද්ද මම කන්න ගත්තනේ.
ඔයාගේ ඉස්සරද්දනේ මෙයා මේ ගහන හැමදාමේ පණ්ඩ ගන්න ඕනේ. මෙයාට මේව පණ්ඩ ගන්න නම් මානසික ලොකු පීඩනයක් තියෙන්න ඕනේ. මෙයා මොකක් කරේ ප්‍රශ්නයක් ඉන්නේ. යකෝ මං තමයි දැන් ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. තව ටිකකින් මල්ලි නෝ බං. එයි මේ මගේ ගාන 5000යි. අයියෝ නංගි මූ හැමදාම පොඩ්ඩක් ගහපුවම මෙහෙම පන්න ගන්න බඩුවක් වගේ. නංගි ඔයාවත් දන්නේ නැද්ද නංගි මුගේ මේ ප්‍රශ්නේ මොකක්ද කියලා? ඔව් අය මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට මානසික පීඩනයක ඉන්නේ. මං කිව්වා මානසික පීඩනයක ඉන්නේ කියලා. මේ 5000ට පැය 2යි ජෝකේ හොඳේ. අයියෝ බං දැන් මල්ලි නෝ බං පොඩ්ඩක් ඉඳපන්. අයියෝ නංගි මොකක්ද කියන්නේ උඹට තියෙන ප්‍රශ්නේ? නෑ අයියේ මෙයා වාහනයක් ගන්න සල්ලි එකතු කරා. ඉතින් හොඳයි. හොඳ නෑ අයියේ. එයා ඒ සල්ලි ටිකත් අරගෙන වාහන බලන්න ගිහලා එයාට රැවටිලා ඒ සල්ලි ටික විනාශ කරගත්තා. මේ ඔය තුන්දෙනාම මට එකපාර කරනවා නම් 10යි කරමු. අයියෝ ඩන්ටි ඔයා නිකමටවත් අපිට ඕක දේවල් කියන්නේ නැහැ නේද? අයියලාට කිව්වට අයියලා මොනවා කරන්නද? අයියෝ නංගි අපිට කිව්වනම් වාහනයක් ගන්න හොඳම තැන C&M රොයල් කාර් සේල් එකටම ඔයාලා අරන් යනවනේ. තාමත් ඔයාටම කියලා වාහනයක් ගන්න හොඳම තැනක් හම්බුනේ නැද්ද? මෙන්න එහෙනම් හොඳම තැන C&M රොයල් කාර් සේල්. ඔයාලගේ අතේ ඇති මුදලට ඔයාට ගැලපෙන හොඳම වාහනයක් තෝරගන්න. එයාලා ඔයාට උදව් වෙනවා වගේ ඔයා කැමති ඔයාට පහසු ඕනම ලීසින් කම්පැනියක් කරා ලීසින් පහසුකම් ලබා දෙන්න. එයාලා සූදානම්. මෙයාලගෙන් වාහනයක් ගන්න ඔයාට වාහනය ගැන හැම දෙයක්ම පැහැදිලි කරනවා වගේම ඔයා ගන්න වාහනේ තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන්න මෙයාලා කටින් කරනවා. තවත් ඔයා ගන්න වාහනේ ස්කෑන් එකක් අවශ්‍ය නැහැ. ඒකත් එයාලගෙන්ම කරගන්නත් පුළුවන්. ඔයාගේ වාහනේ එයාලගෙන් ගත්ත වාහනයක් නම් ඔයාට ඒක පැදලා ඇති කියලා හිතනවා නම් ඔයාට ඒ වාහනය මෙයාලා හරහා විකුණ ගන්නත් පුළුවන්. ඉතින් හොඳම තැනකට තවත් උදාහරණ ඕන්න. එහෙනම් ඔයත් අදම යන්න C&M රොයල් කාර් සේල් වෙත. ශාකා, ගොඩගම, පනාගොඩ, මාළඹේ, කොට්ටාව. තරියා උඹේ නම් කොට ඇති. රැවුලා ඔයාගේ නම් දිගැති. සුදුමල්ලි ඔයාගේ නම් මරුවෙත්. තුබෙන් මොඩ වෙන්නේ හරි. අඩෝ තරිය මේ බලපොම්බ මූ කරන විකාරේ මේ මල්ලි ආවොත් මට රෙද්දක් ඇදගෙනවත් ඉන්න වෙන්නේ නෑ බං මේ මූ එක්කම බලයක් බං දැන්වත්. මේ තරිය අර මොකද මොකද කරන්නේ? මචං කරන්න වෙන දෙයක් නෑ. උන්ගේ මල්ලි එන්න කලින් අපි උඹලේ ඉඳගමු. ඊළඟ තමයි වෙන කරන්න දෙයක් නෑ. මූ අපි ඉතින් ගිහින් ඉතින් අවුරුත් නැත් එක්ක. මේ 5000ට කරන්නේ මෙහෙ කරනවා නම් විතරයි. මම විසිට් යන්න 25ක් ගන්නවා. මේ 5000ට මෙහෙ කරලා 25000ට විසිට කරන ඒ පාඩු වෙන්නේ බං. අනික අපේ ගෙදරට එච්චර දුරත් නෑ. මූ හරප කියවන්න තු මෙන්න මූ අරන් යවන්න බං. අනේ තරිය කිව්වා ඉක්මනට අරන් යනවා කොයි. මේ මාද එක්කන යන්න හදන්නේ මට 25ක් වෙනවනේ. අනියෝ 25ක් දෙන්නම් මූ 25ක් දෙකක් දෙන්න. එහෙනම් මම හොටෙලට 25ක් දෙනවා. මල්ලි මස්තරොගෙන්නේ මේ දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මුව ගිහලා මම කාමරෙන් දාපු මුගේ බට් ටික මගිනකම්. ඒක විසිට් කරන්නේ නැද්ද? එතකොට මම අම්බෝ ඔබ නම් ඉන්න එපා. අම්බ එක්කොත් වෙන මොනවා හරිද? ඔබ ෂේප් එකේ පිටිපස්ස දොරෙන් ගෙදර ඵලයක්. මේ ගේට්ටු අරින්න කලින් උඹලා දෙන්නට කියන්නේ හොඳේ. අරුත් දැන් හාලනින් ඇතුලේ. උඹලා දෙන්න නම් ඔඩ්ඩි දෙන්න හදන්න එපා හොඳේ. මල්ලි ආවත් එක්කද? ඔව් අයියේ එහෙනම් ආවේ කුකුලත් අතේ තියාගෙනවා. අනේ මෙයා මොකද කනවල විනි ඈ බයිට් එකක් අරගෙන වෙන්නේ. මොකද පිස්සුමද? ඉතින් අර දැන් කිව්වේ කුකුලක් අතේ තියාගෙන මාගේ. සුරාමේරේ මජ්ජපම. හරි ඒකෙන් චුට්ටක් බොනවා. මජ්ජපම කිව්වේ. දත්තානා වේරමණී සිතාය බදන් සමාධිය. අයියා බොන්නේ නේ. ඕකේ. මල්ලි බෙන් මොකද කියන්නේ අපි යන් මලක් ගමු. මලක් ගමු අපි. මල ඔබට ඔතේ පුකේ. දැන් කතාව හිටපන් හොඳේ. අනේ ඔව් අයියේ මයිසි ගන්න කඩා ගන්න ඕනේ තමයි. දැන් පන්සලට යන්න බෑ. මල් දෙන්නම් මල්ලි ඕනදර මේ මල් තියන ඕනදර ඔයා මුලින්ම ගේ ඇතුළට එන්නකෝ. මේ මූත්‍රික මං වගේ නේ. හත්කේ දත් ටිකයි නහයයි විතරයි වෙනස්. ඕකද ඇඟවල දෙකත් එකම සයිස්. ඒ වගේ නෑ. මල් නෙමෙයි ඒක නෙමෙයි. ඔයත් අතහනියම් මදාවේ අපේ පන්සලේ බණක් තින්නේ. ඒක අහන්න නේද? ඔව් අයියේ මේ පන්සලේ බණ නේද? මේ ඉක්මනින්ම යන්න ඕනේ.
ඒකනේ ඉක්මනට යන්නත් එපයි. මගේ කාමරෙන් බෑග් එක තියලා ගිහලා නාගෙන කරගෙන එන්නකො. යන්න අපි ඇතුළට. මේ අර යකා සද්දයක්වත් නැහැ. මොනා කරනවද දන්නේ. එයා නිදි ඇති. මං හිතුවේ ඇත්තටම වැඩි වල්ලේ කියලා. එන බයිරු බං හිටියේ. ඕක ගිහිල්ලා ගමේ හිව්වොත් එහෙම මගේ කාට් උඩු බං. ගමේ ගිහිල්ලත් ඉන්න වෙන්නේ නැහැ බං. මල්ලි ගිය ගමන් අරුවට අක්කලා පිටට ගිහින් දාම් බං. හරි ඔය බය නැතුව ඉන්නවා. මුකුත් තුන් නෑනේ. මල්ලි ගියපු ගමන් අර යකාව මුංගේ ගෙදරට ගිහින් දාමු. මේ මට මොනවා නේද තමුසේ මල්ලි දිරවන්නේ නැවදේ මෙලෝ රහන්නේ නෑ ඔය මිලෝ රහක් නෑ කිව්වේ. අයියේ ඔන්න හින්දයි එහෙම කිව්වේ මල්ලි ලෑස්තිලත් ආවද? ගමේ ළිඳේ වතුර ටික තරම් සීතල නැති වුණාට විලාවේ හැටියට ෂෝක් වතුර ටිකයි. හරි මල්ලි නම් ගිහිල්ලා එන්නකො. මම රැයට කැම ටික ලෑස්ති කරලා තියන්නම්කෝ. අපිත් තේරයි යන්නේ. මේ පන්දායි. උඹට කොහෙන්ද 5000ක්? පන්දාට මෙයා පාඩු නෑයි. මල්ලි මුහුණතක ගන්න ඉන්නේ බලා මම ආදරේ මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා රැකගන්න වානේ දිවියති තුරා මට ඔබේ ආදරේ සෑමදා වාසනා ඔබේ ආදරේ සෑමදා වාසනා